හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කෝල් ඇප් එක තුල සැඟවිලා තියෙන දැනගත යුතුම රහස් කීපයක් ගැන. මේවා මේ වගේ දේවල් ඕගොල්ලන්ට ජීවිතේ ගොඩක් වැදගත් වෙනවා. කවුරු මේ දේවල් 10%ක්වත් දන්නේ නැහැ කට්ටිය. හරි අපි පළවෙනි එක බලමු. මම පළවෙනියට කියලා දෙන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ වැදගත් බිස්නස් කරන කෙනෙක් නම් ඔය වැදගත් ෆිස් එහෙම තියෙන්නේ ඒ වගේ නම් ඔය කෝල් එකක් මිස් වෙනවා කියන්නේ ඉතින් ඒක ලොකු පාඩුවන්නේ. ඕගොල්ලන්ටත් ඒ වගේ නම් ඕගොල්ලන්ගේ ෆෝන් එක ඔෆ් එකේ තියෙන වෙලාවට ඕගොල්ලන්ගේ ෆෝන් එකට එන කෝල්ස් වෙන ෆෝන් එකකට යන විදිහට හදන්න කොහොමද කියලා. පළවෙනිටම කියලා දෙන්නේ. ඒකට ඔයගොල්ලෝ මුලින්ම යන්න කෝල් ඇප් එකට. ඊට පස්සේ මම මේ කියන කෝඩ් එක ඩයල් කරන්න. මුලින්ම ගහන්න තරු 2යි 62යි තරුවයි බලාගන්න. ඊට පස්සේ මෙතන මේ ෆෝන් එක ඔෆ් වෙලා තියෙන වෙලාවට කෝල් එක යන්න ඕන අනිත් ෆෝන් එකේ නම්බර් එක ගහන්න. දැන් මම නම්බර් එකක් ගහන්නම්. දැන් මම ඔන්න ගැහුවා. ඊට පස්සේ ආයෙ හැෂ් ගහලා කෝල් ඔබන්න. ඊට පස්සේ මේ MMI code started කියලා පෙන්නනවා. ඊට මෙතන පොඩි මැසේජ් එකක් එන්නේ. මේ register was successful. ඒ කියන්නේ දැන් මෙතන සිට මේ කෝල් එකට එන ෆෝන් එක ඔෆ් එකේ තියෙන වෙලාවට එන හැම කෝල් එකක්ම කියන්නේ බැටරි බහලා ඔෆ් වෙලා තියෙන වෙලාවට එන හැම කෝල් එකක්ම අනිත් මං ගහපු නම්බර් එකට යනවා. දැන් ඔයගොල්ලෝ මේ සර්විස් එක ආයෙ ඩිඇක්ටිවේට් කරන්න ඕන නම් මෙන්න මේ කියන කෝඩ් එක ගහන්න. #62යි ආයෙ දෙන්න ඕනේ හැෂ්. ටිකක් වෙලා දෙන්නම් බලා ගන්න කෝඩ් එක. ඊට පස්සේ කෝල් දෙන්න. පස්සේ MMI code started කියලා වැටේ. පස්සේ පෙන්නනවා erase successful කියලා. ඕන් දැන් ඒක කලින් ඒ කරපු කෝල් එක නැති වෙනවා. එහෙම තමයි ඒක කරන විදියත් කියලා දුන්නා ආය අයින් කරන විදියත් කියලා දුන්නා. අපි එහෙනම් ඊළඟට කතා කරමු මේක වැදගත් වෙන්නේ ගොඩක්ම ගර්ල්ලට. අපි දන්නේ නැති නම්බර්ස් වලින් එන කෝල්ස් අපිට වද යන්න ඔය ගර්ල්ලට එහෙම කට්ටිය තර්ජන කරලා ගන්නවනේ. ඉතින් ඕක නවත්ත ගන්න ගර්ල්ලට එක ගෝල්ලට ටිකක් වැදගත් මේක. අනිත් අයටත් මේක වැදගත්. මේ ඕගොල්ලොන්ට ඔය දන්නේ නැති නම්බර්ස් වලින් සේව් කරලා නැති වලින් කෝල් එක ඕගොල්ලෝ වද යන්න මෙන්න මේ කියන වැඩේ කරන්න. ඔයගොල්ලෝ යන්න බ්ලොක් නම්බර්ස් කියන එකට. ඊට පස්සේ මෙතන තියෙනවා බ්ලොක් අන්කවුන් ප්‍රයිවට් නම්බර්ස් කියලා. එතකොට මෙතන සේව් කරලා නැති අඳුරන්නේ නැති නාඳුනන පුද්ගලයින්ගෙන් එන කෝල්ස් මේකට එන්නේ නැහැ එතකොට. මේක ඔන් කරොත්. හරි. අපි දැන් කතා කරමු ඊළඟ එක. කෝල් බෑග්ග්‍රවුන්ඩ්. දැන් කෝල් ෆෝන් එකේ ලස්සන ගැන ගොඩක් හිතන අයට ගොඩක් වැදගත් දෙයක් තමයි කෝල් බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ. අපිට කෝල් එකේ පෙන්නන බෑග්ග්‍රවුන්ඩ් එක අපිට වෙනස් කරන්න ඕන. දැන් ඔයගොල්ලන්ට මෙතන සිම් 1 හරි 2 හරි තෝරන්න. මොන සිම් වල කෝල් එකක් එද්දී වැටෙන්න ඕන ඇනිමේෂන් එක. දැන් මම බෑග්ග්‍රවුන්ඩ් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය එක ගැලරි එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට මෙතන ධන ඔබන්න ඊට පස්සේ ඔයගොල්ලන් ගැලරි ඕපන් වෙනවා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා ඒක දෙන්න. දැන් ඕගොල්ලන්ට පේනවා මේක ටිකක් එහාට මෙහාට කරන්න පුළුවන්. දැන් මේ දැන් කෝල් එකක් එද්දි මේ බෑග්ග්‍රවුන්ඩ් එක නෙන්න හදන්න පුළුවන්. මේක ඕගොල්ලන්ට එහෙම කරලා ක්‍රොප් කරලා හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙන්න ඕන set as call background. දැන් මම නම්බර් එකකට කෝල් එකක් ගහලා පෙන්නන්නම්. හරිද? හරිද? මං ගාවේ ෆෝන් එක තියෙනවා දැන් ඔය ගහන නම්බර් එක. ඒක සයිලන්ට් කරා. දැන් මම බලන්න කෝල් එක එනවා ඔයගොල්ලෝ SIM 1 වලින් ගන්නවා. මං තේරුවේ SIM 1 වලට විතරනේ. එහෙනම් අපි SIM 2 එකටත් දාමු ඒක. ඕගොල්ලන්ට මේ SIM එකට කෝල් එකක් එද්දි මේ SIM එකෙන් කෝල් එකක් ගද්දි මෙහෙම තෝරන්න පුළුවන්. දැන් SIM 2 වල තියෙන පරණ ඇනිමේෂන් එක. මං SIM 2 වලටත් මේක ඇඩ් කරගන්නවා. හරි. දැන් අපි බලමු මේ නම්බර් එකට කෝල් එකක් කරා. මේකත් මේ අපේ නම්බර් එකක්. ඕම් බලන්න කෝල්
දැක්කනේ කෝල් බෑග්ග්‍රවුන්ඩ් එක ඇප්ලයි වෙලා තියෙන. හරි අපි තව කතා කරමු මේකකින් තව ෆීචර් එකක්. ඉන්න මං මතක් අපි තව ඊළඟට මොනවද කතා කරන්නේ? ටික වැදගත් දේවල් තමයි මං කතා කරන්නේ. ජීවිතේටවත් අහලා නැති දේවල් තමයි මම මේ කතා කරන්නේ කට්ටිය. හරි දැන් ඒකත් හරි එකක් කවර් කරා. දැන් තියෙන්නේ all way forward. මේකත් ගර්ල්ලට වැදගත් එකක්. ඔයා හිතන්නකෝ මේ ගර්ල්ලක් නෙවෙයි. කවුද? මේක වැදගත් වෙන්නේ මේ බ්‍රෝෆ්‍රෙන්ඩ්ලට මේ මොකද්ද? ඒකට කියන්නේ මට මතක නෑ නම. බෝයිෆ්‍රෙන්ඩ්ලගේ ඔයි ගර්ල්ට එන කෝල් ඒ කියන්නේ ඒ උදාහරණ ඕනේ. මේ තමන්ගේ කම්පැනියේ වෙන කෙනෙක්ට එන කෝල් තමන්ට ගන්න ඕන නම් මේක මේ කරන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ යන්න ඕනේ මේ ස්පෙන්සර් සර්විසස් කියන එක. දැන් මෙතන ඔයගොල්ලන්ට හම්බෙයි කෝල් ෆෝවර්ඩින් කියලා එකක්. ඒකට යන්න. දැන් මේක ලෝඩ් වෙනවා. ලෝඩ් වෙන්නත් වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් මේක ටිකක් ස්ලෝ. දන්නවනේ ඉතින් ගොඩක් ෆෝන් ස්ලෝ කියලා. ඒක ගණන් ගන්න එපා. ඊට පස්සේ කෝල් ෆෝවර්ඩින් වලට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ තෝරන්න වොයිස් කෝල්ද වීඩියෝ කෝල්ද කියලා. දැන් මෙන්න ඔයගොල්ලෝ වොයිස් කෝල් වලට ආවා. දැන් ඔයගොල්ලෝ මම මෙතන තියෙන කීප දෙයක් ගැන කියලා දෙන්න. දැන් ඒකත් ලෝඩ් වෙනවා ඉතින්. කීපයක් ගැන මම කියලා දෙන්න. මේකේ ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ ඉතින්. මෙතන දැන් මේ තියෙන all way forward කියන එකෙන් පුළුවන් මේ ෆෝන් එකට හැම නම්බර් එකක්ම මෙතන ගහන නම්බර් එකට යන විදිහට. මම උදාහරණයක් වෙන නම්බර් එකක් ගහන්න. දැන් මේ ෆෝන් එකට එන හැම කෝල් එකක්ම මේ ෆෝන් එකේ මේ තෝරපු සිම් එකට එන හැම කෝල් එකක්ම මේ අනිත් ෆෝන් එකට යනවා. මම දැන් මේ ගහපු නම්බරේට. ඒකෙන් තමයි මේ all way forward කියන එකෙන් කරන්නේ. අපි බලමු ඊළඟ එක. හරිද? දැන් ඕන් එක ලෝඩ් වෙනවා. දැන් ඕගොල්ලෝ මේ සර්විස් එක ආයි ඩිඇක්ටිවේට් කරන්න ඕන නම් මෙතන තියෙන ඩිසේබල් දෙන්න. එතකොට ඒක ඩිසේබල් වෙනවා. ඊළඟ එක තමයි forward when busy. ඒ කියන්නේ මේක වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ වල ප්‍රශ්න තියෙනවා මේ වැඩේ ඉන්න පෙලක් වෙලාවට. ඇතිර ඒවා මේකෙන් වළක්ව ගන්න පුළුවන්. ওই පෙලක් වෙලාවට අපි කට්ටියත් එක්ක කෝල් එකේ ඉද්දි අපිට අපේ ෆෝන් එකට අපි කට්ටියත් එක්ක කෝල් එකේ ඉද්දි අපේ ෆෝන් එකට වෙන කෙනෙක් කෝල් ගත්තොත් බිසි කියලානේ පෙන්නන්නේ. එතකොට ඕකට වෙනම යාළුවන්ගේ ප්‍රශ්නත් තියෙනවා. ඕකට වෙනම විසඳුමක් දීලා තියෙනවා හැම ෆෝන් එකකම. Tamanට ෆෝන් දෙකක් තුනක් තියෙනවා නම් ඒක තමයි forward when busy. මේකට ගිහිල්ලා ආව මෙතනට නම්බර් එකක් දුන්නොත් උදාහරණයකට දැන් මේ ෆෝන් එකේ අපි වෙන කෝල් එකක් ආන්සර් කර ඉද්දි මේ ෆෝන් එකට තව කෝල් එකක් ආවොත් ඒ කෝල් එක ඒ ගන්න කෙනාට බිසි කියලා පෙන්වන්න නැතුව මෙතන ගහන අනිත් නම්බරේ තියෙන ෆෝන් එකට යනවා. දැන් මම මෙතන ආයි නම්බර් ෆෝන් නම්බර් එකක් ගන්න. ඊට පස්සේ enable දෙන්න තියෙනවා. forward when busy කියලා උකට කියන්නේ. ඒ කියන්නේ මේ ෆෝන් එක මේ ෆෝන් එකේ වෙන කෙනෙක් එක්ක අපි කෝල් එකකින්දි අපිට තවත් කෙනෙක්ගෙන් කෝල් එකක් ආවොත් ඒ කෝල් එක ගන්න කෙනාට බිසි කියලා පෙන්වන්නකෝ වෙන ෆෝන් එකකට කෝල් එක ශනිකව මාරු වෙනවා කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේක ඩිසේබල් කරන්න ඕන නම් මෙතනට ගිහලා ඩිසේබල් දෙන්න. එතකොට ආයි ෆෝන් එකේ ඒ සර්විස් එක ඩිඇක්ටිවේට් වෙලාම යනවා. ඊළඟට අපි කතා කරමු forward when unsaved කියන එක. හරි. මම ආයි වීඩියෝ එකේ එන්නම්. no answer it.
මේ මෙතන මේ තියෙනවානේ forward when unanswered කියලා. ඒකෙන් වෙන වැඩේ දන්නවද? ඒකත් අපිට ගොඩක් වැදගත් වෙන එක. ඔයා හිතන්න දැන් මම මේ පෙන්නන ෆෝන් එකට කෝල් එකක් එනවා. දැන් මේ තියෙන ෆෝන් එකට. ඔයා හිතේ මවා ගන්නකො. දැන් ඔන්න ඔයාගේ ෆෝන් එකේ තියෙනවා. ඒකට කෝල් එකක් එනවා. එතකොට අපි මේ කෝල් එක ආන්සර් කරේ නැතොත් අපි ගාව තියෙන අනිත් ෆෝන් එකට ඒ කෝල් එක යන විදියට හදන්න පුළුවන් මේකේ. ඒක කරන්න නම් ඔයා කරන්න තියෙන්නේ දැන් මේ ෆෝන් මං කියවනේ අපේ එක ෆෝන් එක කෝල් එකක් ආව ඒක ආන්සර් කරේ නැත්නම් අනිත් ෆෝන් එකට යන්නේ. යන්න ඕනේ අනිත් ෆෝන් එකේ නම්බර් එක මෙතනින් ගහන්න තියෙන්නේ. දැන් මං ගහන්න. ඕගොල්ලෝ මම මේ නිකන් මේ මං ගාව තියෙන නම්බර් එකක් ගහන්නේ. ඕගොල්ලෝ මේ නම්බර් එක ගහන්න එපා. ඕගොල්ලෝ ගාව තියෙන ඕගොල්ලෝගේ මේ ඕගොල්ලෝගේ ෆෝන් එකට එන කෝල් වෙන ෆෝන් එක ආන්සර් කරේ නැත්නම් වෙන ෆෝන් එකකට යන්න ඕන නම් ඒ ෆෝන් එකේ නම්බර් එක මෙතන දෙන්න. ආයි මේක ඕගොල්ලෝ ඩිසේබල් කරන්න ඕන නම් මෙතන ගිහලා ඩිසේබල් කරන්න. එතකොට ආයි ෆෝන් එකෙන් ඒ සර්විස් එක අයින් වෙනවා. ආයි ඕගොල්ලන්ට ඕන දාන්න පුළුවන් ඒ සර්විස් එක. හරි. ඊළඟට තියෙන්නේ මේ forward when unreachable කියලා. අපි ඒකත් කතා කරමුකෝ. forward when unreachable කියලා කියන්නේ ඒක. නකෝ පොඩ්ඩක් ඉන්න. forward when unreachable. forward when unreachable. ඒකෙන් නම් අපිට කරන්න පුළුවන් ලොකු වැඩක් නැහැ. ඒක මම කතා කරන්නේ නැහැ කිව්වේ. හරි අපි කතා කරමුකෝ ඊළඟ එක. call waiting කියන එක ගැන කතා කරමු. මෙතන තියෙනවා call waiting කියලා. call waiting කියන එකෙන් කරන වැඩේ මොකක්ද කියලා දන්නවද? ඔයා හිතන්න දැන් ඔයා කෝල් එකේ ඉන්නවා හරිද? ඔයාට කෝල් එකේ ඉද්දි ඔයාට තවත් කෝල් එකක් එනවා. එතකොට ඔයාට ඔයාට කෝල් එක ගන්න අනිත් කෙනාට පෙන්වන්නේ මේ බිසි කියලානේ. තව කෝල් එකක් ඉන්නවනේ. එහෙනම් බිසි කියලා වැටෙන්නේ නැති වෙන්න මේ කෝල් වේටින් කියන එක ඔන් කරලා තිබ්බොත් මේ ඔයා කෝල් එකක ඉද්දි තව කෙනෙක් කෝල් එකක් ගත්තොත් ඒ කෝල් එකත් අපේ ෆෝන් එකටම එනවා. එතකොට අපි කතා කර ඉන්න කෙනත් එක ටක් ගාලා කට් කරලා අර කෝල් එකට ටක් ගාලා යන්න පුළුවන්. ඒකට තමයි මේ තියෙන කෝල් වේටින් කියලා. මේක ඔයගොල්ලෝ උන් කරොත් මං කියන වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කලින් කියපු එකයි මේකයි පටල ගන්න නම් එපා. මං ඔයගොල්ලෝ කලින් කිව්වා නේද? මේ අපි වෙන කෝල් එකකට ගියොත් මේ ෆෝන් එකට එන එක අනිත් ෆෝන් එකට නේ. ඒක නෙවෙයි මේක. පටල ගන්න එපා. මොකද ටිකක් මේක පටල ගන්න සහගතයි. ගොඩක් අය පටල ගන්නවා මම මේක ගැන කියලා දීලා. හරිද? අපි දැන් කතා කරමු ඊළඟ එක ගැන. අද අපි කතා කරේ ෆෝන් එකක් භාවිතා කරන කෝල් ඇප් ෆෝන් එකක් භාවිතා කරනවා කෝල් ඇප් එකේ තියෙන අතීතම රහස් කීපයක් ගැන. හරි. දැන් මේකෙන් අපි කතා කරන්නේ අපිට එන කෝල්ස් රෙකෝඩ් කරන්න විදිහ. මෙතන ඔයගොල්ලන්ට මේ ඔටෝ රෙකෝඩ් කෝල්ස් කියන එක ඔන් කරොත් ඔයගොල්ලන්ට එන හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙනවා. ඒකෙම මෙන්න මෙතන මේ තියෙන එක ටක් ගාලා එකපාරක් ක්ලික් කරොත් මෙතන කැටගරි 3ක් තියෙනවා. මේක දැන් මේ උඩ එක දැම්මොත් හැම මේ ෆෝන් නම්බරකින් මෙන කෝල් රෙකෝඩ් වෙනවා. මේ දෙවෙනි එක දැම්මොත් අපේ ෆෝන් එකේ සේව් කරපු නැති නම්බර්ස් වලින් එන කෝල්ස් මේ රෙකෝඩ් වෙනවා. මේ තුන්වෙනි එක දුන්නොත් අපිට ඕනේ කෝල් ටිකක් රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක දීලා මේ කන්ටැක්ට් ලිස්ට් එකෙන් ඔයගොල්ලන්ට රෙකෝඩ් වෙන්න මෙතන නම්බර්ස් ටික උනන් දාන්න පුළුවන්. රෙකෝඩ් වෙන්න ඕන කන්ටැක්ට් ලිස්ට් එක මෙතනින් දාන්න පුළුවන්. එතකොට ඒ කන්ටැක්ට් ලිස්ට් එකෙන් එක්කෙනෙක් අපි කෝල් එකක් ගත්තොත් හරි ඒගොල්ලෝ අපිට කෝල් එකක් ගත්තොත් හරි ඒක අනිවාර්යෙන් රෙකෝඩ් වෙනවා. තව දෙයක් ඔයගොල්ලෝ මේවා රෙකෝඩ් වෙන කෝල්ස් කොහෙද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇතිනේ. ඒවා ඔයගොල්ලෝ මෙතනින් බලන්න පුළුවන් රෙකෝඩින් කෝල්ස් වලට ගිහිල්ලා. ඒක තියෙන්නේ එතනින් ගිහලා බලන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් my file වලට ගිහිල්ලා යන් අපි
අද අපි මේ කතා කරේ Samsung මේ ෆෝන් එක එකින් එකට වෙන විදිහ වෙනස් වෙන්නත් පුළුවන්. ටිකක් හොයලා බලන්න. දැන් ඔයගොල්ලෝ මෙහෙම ඒවා රෙකෝඩ් වෙන තැන මෙහෙම යන්නත් පුළුවන්. මේ යන අනිත් විදිය. ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා රෙකෝඩින්ග්ස් කියන එක තෝරන්න. එතන ඇති කෝල් කියලා. එතනට ගියාම මේ ඔයගොල්ලෝ රෙකෝඩ් කරපු කෝල්ස් මෙතන පෙන්නනවා. රෙකෝඩ් වෙච්ච කෝල්ස්. හරි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. තවත් එකක් ගැන කතා කරමුද ඉන්න බලන්න. වෙලාව බලමු. මම වෙලාව ගත්ත වැඩි වගේනේ. එහෙනම් අද වීඩියෝ එකේ මේ කතා කරපු ටික ඇති. තව ටිකක් කතා කරනවද ඉන්න බලන්න මම කියන්න හිතලා බලන්න. තව එක මේ එක ඕනේ වීඩියෝ එක දිගත් වැඩිනේ. එහෙනම් මෙතනින් වීඩියෝ එක නවත්තමු. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ මේ ෆෝන් එක මේ කෝල් ඇප් එකකින් කරගන්න පුළුවන්. ගොඩක් අය නොදන්න කරන්න පුළුවන්. ගොඩක් අය නොදන්න දැනගත යුතුම රහස් කීපයක් ගැන වීඩියෝ එක හොඳයිද? එහෙනම් subscribe එකක් දාගෙන යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න ඕන ඔයගොල්ලෝ subscribe කරන්න. bell icon එකත් ඕල් දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට මැසේජ් එකක් එනවා. නම් වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔක්කොටම very thank you.